Good evening, guys. Pretty quick update at the matches ගැන. ये බලන්න ඇති Canada vs South Africa match එක. As I predicted, Canada match එක දිනු. ඒක ඊර සාමාන්‍යයෙන් මෙහෙ වෙලා UK වෙලාවෙන් 8ට විතර පටන් ගත්තේ. ලංකා කට්ටිය නිදි ඇති. ටිකක් ඉන්ටරෙස්ටිං match එකක්. First half term එකේ 0-0 0-0 කිසිම කෙනෙක් ගෝල් එකක් ගත්තේ නැහැ. හැබැයි කැනඩා ගොඩක් හොඳට performance කරා. ඒගොල්ලන්ගේ ඇටම්ස් ප්‍රෝගේෂන්ස් ගත්තම සෑහන ඉස්සරයන් තිබ සෞත් අප්‍රිකාට වඩා ඊට පස්සේ සකන් හාටම එක 90 මිනිසි වරනට කිසිම ගෝල එකක් තිබෙනටිය බෝරිං වගේ තිබැතකොට නමකොද නිල්ල තිබ හිද අපි හිතුව පැනටිවලට අන්ඩ වේ කියලා එක්ස්ට්‍රා 30 මිනිස් දෙන්වේ කියලා අවසානය පලස් 5 එකන්න එක්ස්ට්‍රා 5 මිනිස් දෙනකොට එක 90 එක සකන් මිනිට් එකන ඕරෝල් 92 මිනිස් යනකොට කැන්ඩ ගෝල එකක් ස්කෝ කරා එතකොට සෑහන ඉතින් ගැඩ කට්ටි සතුටින් හිටියේ ඊට පස්සේ අවසානයේ ඊළඟ 5 මිනිස්සු කරනකොට ඒක 95 මිනිස්සු වෙනකොටත් සවුත් අප්‍රිකාවලට ගෝලයක් ගන්න බැරුණා. ඒගොල්ලෝ කික් අවුට් ඒ කියන්නේ ඒගොල්ලෝ නොක් අවුට්. they had to go to home. සවුත් අප්‍රිකා කට්ටිය කාලෙකින් පස්සේ තමයි කියන්නේ ෆස්ට් ටයිම් තමයි නොක් අවුට් ස්ටේජ් එකකට සිලෙක්ට් වෙලා තිබ්බේ. මේ කැනඩා වගේම තමයි. ඒගොල්ලෝ සෑහෙන එන්ජොයි කරා එක මට මතකයි ගොඩක් ඔය සෝෂල් මීඩියාස් වල වීඩියෝස් තියු පාන්දර එකට දෙකට ඒගොල්ලෝ පාර බහලා ඩාන්ස් කර කර හිටියා. මොකද නොක් අවුට් ස්ටේජ් එකට සිලෙක්ට් වෙච්ච හින්දා. කරන්න දෙයක් නැහැ. sadly they have to go home. matches දෙකක් තියෙනවා අද. පළවෙනි match එක Brazil versus Japan. මගේ ෆේවරට් ටීම් එක ජැපෑන් ඒ කියන්නේ ඩාර්ක් හෝසස්ලා මගේ සිලෙක්ෂන්ස් අනුව එකම ඒෂියන් ටීම් එක අපි දන්න විදිහට නොකවුට් ස්ටේජ් එකේ ඉන්න but the sad truth is මගේ ප්‍රෙඩික්ෂන් එක ඉතින් බ්‍රසීල් ටීම් එක තමයි දිනන්නේ කොයිෂ මොන හරි කරයි ජපාන් ටීම් එකක් බලමු ඒත් ඉතින් ඕවරෝල් ස්ටැට්ස් ගත්තාම බ්‍රසීල් අනිවාර්යයෙන්ම දිනයි මේ වෙලාවෙන් 6ට මැච් එක තියෙන්නේ ඊට පස්සේ පෙරුගුවේ versus මොරොක්කෝ ඒකත් පෙරුගුවේ versus ජර්මන් මැච් එක දිනයි ලොකු අයිඩියක් නැහැ පෙරුගුවේ ටීම් එක ගැන හැබැයි ඉතින් ඕවරෝල් පර්ෆෝමන්ස් වලින් ජර්මන් මේ දිනයි මැච් එක බැලුම් ජර්මන්ට මොකද අප්සෙට් වික්ටරි එකකුත් තිබ්බා ඉතින් ඒ මැච් එක පරාද වුණා අන්තිම මැච් එක හැබැයි ඕවරෝල් ගත්තාම මගේ ප්‍රෙඩික්ෂන් එක ජර්මන් දිනයි කියන එක හෙට මැච් එකක් තියෙන නෙදර්ලන්ඩ් versus මොරොක්කෝ මේකත් ඉන්ට්‍රෙස්ටිං මැච් එකක් හිතා ගන්න බෑ කවුරු දිනයිද කියලා මොකද මොරොක්කෝ රෑන්කින් වලින් ගත්තාම টොප් 10 ඇතුලේ ඉන්නේ මට මතක විදියට ග්ලෝබල් ඒගොල්ලෝ 7th ප්ලේස් එකේ ඉන්නවා ලෝකෙම නෙදර්ලන්ඩ් ටීම් එකත් සෑහෙන හොඳයි ඩච් ටීම් එක මගේ ප්‍රෙඩික්ෂන් එක නෙදර්ලන්ඩ් මැච් එක දිනයි කියන එක ඔයාලා ප්‍රෙඩික්ෂන් බලන්න